අයිබෝන් කොහොමද ඔයාලා හැමෝටම Amuse Nature Home YouTube නාලිකාවට ගොඩ වැදුණු ඔයාලාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අවුරුදු ඉවර වුණාට තාම අවුරුදු 85 වෙලා ගිහිල්ලා නැහැ. ඒ හින්දා මම හිතුවා අද වීඩියෝ එකෙන් දිවා ආහාර වේලකට සුදුසු මෙනු එකක් අරගෙන එන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙමනම් ඉතින් channel එකට අලුතින් කවුරු හරි සම්බන්ධ වුණා නම් ආරාධනා කරනවා channel එක subscribe කරගෙන වීඩියෝ එක අවසානයේ like එකකුත් දාලා comment කරගෙන යන්න කියලා. ඉතින් අද ලන්ච් එක ready කරන වෙලාවෙන් ඉදිරි හිටියේ මමයි චූටි දුවයි විතරයි. එයා තමයි මට උදව් කරේ මේක වීඩියෝ කරගන්න. මුලින්ම මම වල ටික කපලා තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ චිකන් එකත් අරගෙන කපලා තමයි අරගෙන ඇවිල්ලා තිබුණේ. ඒ වුණත් තව පුංචි කෑලි වලට කපලා සීසන් කරලා ඒකත් පැත්තකින් තිබ්බා. මතකතුව චිකන් වලට දෙහිස්ම ටිකක් එකතු කරගන්න. මෙතෙන්දී ඒක වීඩියෝ වෙලා තිබුණේ නෑ. අල මේ විදිහට තඹනවා නම් හොඳින් සෝදලා තමයි අපි කපලා තැම්බෙන්න තියන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම හදන්නේ මේ චිකන් ටික බෙද ගන්න. චිකන් ටික අපි රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. චිකන් ටික බෙදෙනකන් මම තැම්බුණ අල ටික සුද්ධ කරගන්න තමයි මේ හදන්නේ. මට උයන්න තියෙන එක ලිපක් විතරයි. ඒ හින්දා ටට්ටක් ගාලා මාරුවෙන් මාරුවට වැඩ ටික ඉක්මනට කරගන්න ඕනේ. චිකන් එක බෙදෙන අතරේ මම ඩෙවල් එකට අවශ්‍ය කරන ලුණු ඒ වගේම මාළු මිරිස් ලීක්ස් කපා ගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ලුණු ගෙඩිය පිටින් සුද්ධ කරනවට වැඩිය මේ විදිහට දෙකට කපලා සුද්ධ කරගන්න එක හරි පහසුයි. ඔයාලත් කරලා බලන්නකෝ. එහෙම කරලත් සුද්ධ කරන්න අමාරු ඒවා තියෙනවා නම් විනාඩියක් දෙකක් වතුරට දාලා තියන්න. මම දැන් මේ කපන්නේ අල ටෙම්පරාදුවට අවශ්‍ය වන ලුණු ටික. ඔන්න ඔය අතරේ මගේ චිකන් ටිකත් බෙදිලා ඉවර වෙනවා. අල ටෙම්පරාදුවට අවශ්‍ය ලුණු ටිකට මම මේ එකතු කරන්නේ කෑලි මිරිස්, ලුණු සහ කහ කුඩු. අපේ ගෙදර චූටිම දරුවෝ නැති නිසා මම මේකට ටිකක් මිරිස් වැඩිපුර එකතු කරනවා. ඔයාලා ගෙදර දරුවන් ඉන්නවා නම් මිරිස් ටිකක් අඩුවෙන් එකතු කරගන්න. ඔන්න දැන් තමයි මම ඩෙවල් එකට අවශ්‍ය කරන දේවල් ටික කපා ගන්නෙ. තාම චිකන් එක බෙදෙනවා. ලුණු ටික මේ විදිහට රවුම් හිටින විදිහට කපා ගන්න. එතකොට ලස්සනයි. මාළු මිරිස් ටිකක් ලොකුවට රවුම් හිටින විදිහට කපා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හැඩයට කපා ගන්නත් පුළුවන්. ලීස් දණු ටිකත් මම මේ විදිහට කපා ගන්නවා. දැන් මගේ චිකන් ටික නම් බෙදිලා ඉවරයි. ඒ තෙල් එක ලිපෙන් බාන්න ඉස්සෙල්ලා මම ඩෙවල් එකට කපාගත්ත ලුණු මාළු මිරිස් ලීක්ස් දණු ටික මේ තෙල් භාජනයටම දාලා ටිකක් රත් කරලා අරගන්නවා. නැවත නැවත තෙල් එක රත් කරන්න ඕනේ නෑ. එක දිගටම මේක කරගන්න පුළුවන් නම් හොඳයි. මේ ලුණු හොඳට තැම්බෙන්න ඕනේ නැහැ. හොඳට බැදෙන්න ඕනෙත් නෑ. තෙල් එකට ටක් ගාලා දාලා අරගන්න. දැන් මම හදන්නේ මේ ඩෙවල් එකට අවශ්‍ය කරන පේස්ට් එක හදාගන්නයි. මේ සඳහා අවශ්‍ය කරන්නේ තක්කාලි සෝස්. වෙළඳ පොලෙන් ගන්නවා නම් එහෙමයි වඩාත් හොඳයි. ඔයාලට ගෙදර හදාගන්න පුළුවන් නම්. තක්කාලි සෝස් වලට මම එකතු කරනවා සීනි, ඒ වගේම මිරිස් කුඩු ටිකක් සහ ලුණු චුට්ටක්. පුංචි දරුවෝ ඉන්න ගෙදරක නම් ඔයා මිරිස් කුඩු එකතු නොකරට කමක් නැහැ. මේ ඩෙවල් එකේ පාට එනවා තක්කාලි සෝස් වලින්. ඒ වගේම පුංචි සැරගතියක් තියෙනවා මාළු මිරිස් තියෙන නිසා. ඒ සියල්ලම එකට කලවම් කරගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරු සුදුලුණු ටිකක් දාන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත පේස්ට් එක දාගන්න. ඒකත් හොඳින් කලවම් කරගන්න. විනාඩියක් එකමාරක් විතර යනකම් ඒක මද ගින්දරේ පිස ගන්න ඕනේ. ඊට පස්සේ අපි බෙදගත්ත චිකන් ටික එකට එකතු කරන්න ඕනේ. චිකන් ටික එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න. හැම චිකන් කෑල්ලකම සෝස් හොඳට දැවටෙන විදිහට කලවම් කරගන්න. සීනි ටික හොඳින් දිය වෙනකම් මද ගින්දරේ විනාඩි 2මාරක් විතර පිස ගන්න. ඊට පස්සේ අපි වෙනම හදාගත්ත බී ලුණු ඒ වගේම මාළු මිරිස් ලීක්ස් ටික ඒකට එකතු කරගන්න ඕනේ.
එකතු කරලා ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. මේ ඩෙවල් එක හුඟක් රසවත් ඒ වගේම හරි සුවඳයි. හදලා බලන්නකො පුංචි ළමයි හුඟක් ආසාවෙන් කයි. ඊට පස්සේ මම මේ හදාගන්න සූදානම් වෙන්නේ අල තෙම්පරාදුව. ඒක හදන්නත් භාජනයක් ලිපේ තියලා තෙල් චුට්ටක් එකතු කරලා අබ සහ සූදුරු ටිකක් එකතු කරනවා තෙලට. ඊට පස්සේ ඒකට සුදු ලූණු, බී ලූණු, කරපිංචා, රම්පා එකතු කරලා රන්වන් පාට වෙනකම් බෙද ගන්න. එනසාල ඇට දෙකකුත් තෙල් එකටම එකතු කරගන්න. ඊට පස්සේ මම මේ කරන්නේ අල තෙම්පරාදුව සඳහා මම සූදානම් කරගත්ත ලූණු ටික දාගත්ත පහේත් එක්ක එකට එකතු කරන එක. අල තෙම්පරාදුවක් හදනකොට විතරක් නෙමෙයි, හාල් මෙස්සෝ කරවල බෙදුමක් හදනකොට උනත් ලූණු වලට මෙහෙම පහේ දාලා එකතු කරලා අතින් කලවම් කරගන්නවා නම් ඒක හුඟක් රසවත්. ලූණු ටිකත් මදගින්දරේ පිසගත්තට පස්සේ අපි සුද්ධ කරගත්ත අල ටික එකතු කරනවා. මට මෙතනදී ඔයාලට කියන්න අමතක වුණා. අල සුද්ධ කරපු ගමන් මම ලුණු චුට්ටක්, ලුණු කුඩු වලින් චුට්ටක් අල ටිකට එකතු කළා. නැත්තම් බොහෝ වෙලාවට අල තෙම්පරාදුව හැදුවට පස්සේ අල කෑලි අපට හැපෙනකොට ලුණු රසක් දැනෙන්නේ නැහැ. අන්තිමට තමයි මම බත සූදානම් කරගත්තේ. හාල් ටික ලිපේ තියන්න ඉස්සෙල්ලා මම මුලින්ම කළේ රම්පකොලේකුයි ලුණු ටිකකුයි දාලා වතුර එක ඉස්සෙල්ලා උතුරවගත්ත එක. ඊට පස්සේ තමයි මම හොදපු හාල් ටික එකතු කරේ. මේ ලොකු තාච්චියේ තමයි මම රයිස් හදනකොට හදන්නේ. ඉස්සෙල්ලාම භාජනේ රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාලා ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරා. ඒක හොඳට රන්වන් පාට වෙන තෙක් බෙදගත්තට පස්සේ මම රයිස් හදනකොට එකතු කරගන්නවා කරපිංචා කොළ ටිකක් චූටිවට ලියලා. ඒ ටිකත් හොඳට බෙදුනට පස්සේ මම කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම බිත්තර 4ක් එකතු කරගත්තා මේකට. රයිස් එකට දාන බිත්තර කුඩු වෙන්නම දෙන්නේ නැහැ මම. මෙන්න මේ විදිහට කෑලි කෑලි කඩලා හිටින විදිහට තමයි හදන්නේ. ඊට පස්සේ මම ලීස් ටිකකුත් එකතු කරගත්තා. මම ලීස් ටිකක් අරන් තිබ්බා රයිස් එක හැදුවට පස්සේ දාන්න. ඊට පස්සේ නිවාගත්ත බත් ටික මෙන්න මේ විදිහට ටිකෙන් ටික එකතු කරා. ඊට පස්සේ මම පරිප්පු එකකුත් හදාගත්තා. පරිප්පු එකක් හදන වීඩියෝ එක නම් මම දාලා තියෙනවා මගේ channel එකට ගියොත් බලන්න පුළුවන්. description එකෙත් මම ඔයාලට link එක දාලා තියන්නම්. ඊට පස්සේ මේ විදිහට පීරිසි වලට බෙදලා මම කෑම මේසි සූදානම් කරගත්තා. බොහෝ වෙලාවට ගෙදර උත්සව අවස්ථාවක් යෙදෙනවා නම් මම තෝරගන්න මෙනු එක තමයි මේක. ඉතින් ඕගොල්ලොත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. එහෙමනම් ඉතින් ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් පහලින් ලියාගෙන යන්න. subscribe නොකරපු කවුරු හරි ඉන්නවා නම් channel එක subscribe කරගෙනම යන්න. හොව් ඔහොමම ඉන්න. මේ කෑම එක බෙදන්නේ මං ඔයාටම තමයි.